ශ්‍රී ලාංකීය කලා ශේෂ්ත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඒ මහතා 71 වන වියේ පසු වුණා. දශක 4කට අධික කාලයක් පුරා වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන අංශ තුනෙහිම ප්‍රතිභාව පෑ ඔහු රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන්ද දස්කම් දැක්වූ විශිෂ්ට කලාකරුවෙකි. කොළඹ ලුම්බිනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ නිහාල් ප්‍රනාන්දු මහතා කලාලුවට පිවිසෙන්නේ 1973 වසරේදී සයිමන් නවගත්තේගමයන්ගේ ස්ත්‍රී නාට්‍ය හරහා. විශේෂයෙන්ම වසර 40කට අධික කාලයක් සුබ සහ යස් වේදිකා නාට්‍යයේ රංගනයෙන් දායක වෙමින් ඔහු ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනා ගැනීමට සමත් වුණා. රංගනයට පමණක් සීමා නොවූ හෙතෙම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු සහ තිරරචකයෙකු ලෙසද ශේෂ්ත්‍රයට විශාල මෙහෙවරක් ඉටු කළා. ටෙලිනාට්‍ය සහ නිර්මාණ රැසක් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් සහ තිරරචනයෙන් හැඩගැන්වුණු අතර රංගන ශිල්පියෙකු ලෙස කඩවර, රන්තාලිය වලව්ව වැනි ටෙලිනාට්‍ය විශාල සංඛ්‍යාවකට ඔහු දායක වුණා. මෑත කාලිනව හිරුනාලිකාවේ විකාශය වූ රැල්ලවිරට ආදරේ ටෙලිනාට්‍ය හරහාද ඔහු ප්‍රේක්ෂකයන් හමුවට පැමිණුණා.